මේ ඉන්නේ මම බලාගෙන හිටපු කෙනා. ඉතින් මේ මෙතනම වාඩිලා කතා කරමු. අද දවසේ හිත නවතුන තැන විශේෂ කතා බහකට තමයි කුරුණෑගල සෙන්චුරියල් එකකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ හිත නවතුන තැන වැඩසටහන වෙනදා මේ කුරුණෑගල වොයිස් ආර්ට් ස්ටුඩියෝ එකේ කරන වැඩසටහන කරන්න අද මම ආවේ මේ කුරුණෑගල පුත්තලම් පාරේ සාරගම වැවයිස් මැත්තේ තියෙන හොටෙල් සෙන්චුරියල් එකකට. හොටෙල් සෙන්චුරියල් එකේ මේ අයිතිකාරයෙක් වෙන්න ඉන්න කෙනෙක් තමයි අද හිත නැවතුන තැන වැඩසටහනේ මගේ විශේෂ ආරාධිතවමොත් දුලක්ෂි රාජපක්ෂ කියලා කියන්නේ මේ දවස්වල හරි ජනප්‍රිය චරිතයක් විශේෂයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ. හැබැයි ඊට අමතරව දුලක්ෂි රාජපක්ෂ කියලා කියන්නේ සංගීතය පිළිබඳ උපාධිධාරිණියක්. එතකොට ඇය ගුරුවරියක්, ඇය අධ්‍යාපන ආයතනයක හිමිකාරිණියක්, ඒ වගේම ඇය සංනිවේදිකාවක්. වසර ගණනාවක් තිස්සේ වාර්තාවක් තියාගෙන හිටපු හඬ කැවීම් ශිල්පිනියක්. මේ ආදි වශයෙන් තමන්ගේ කැරක්ටර් එක හරි ලස්සනට බොහෝ තැන්වලට අරගෙන ගිහිල්ලා ඊටාම සාර්ථකව තමන්ගේ ගමන යන කෙනෙක් තමයි අද හිත නැවතුන තැන වැඩසටහනේ මගේ විශේෂ ආරාධිත අමුත්තිය. ඉතින් මේ ජීවිතේ හිත නැවතුන මතකයන් ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. දුලක්ෂි කොහෙද ගම? ගම කුරුණෑගල. උපන් දවසේ ඉඳන් අද වෙනකන් කුරුණෑගල වැඩවලට ඉතින් කොළඹ යනවා. ඉතින් වැඩක් නැති වෙච්ච දවසක් හරි හම්බුනේ මම කුරුණෑගල එනවා. ඇයි? හේතු ඉතින් කුරුණෑගලත් එක්ක අර ලොකු බැඳීම් ගොඩක් තියෙන. ඉතින් මම කොළඹට යන්නේ වැඩ කටයුතු සඳහා. ඉතින් මගේ රංගන වැඩ කටයුතු හින්දා ඉතින් ඒ වැඩ කටයුතු කරලා ඒවා නිමුණයින් පස්සේ අනිවාර්යෙන් කුරුණෑගල එනවා. කුරුණෑගල පදිංචිය අත්හරින්න හිතෙන්නේ නැද්ද දැන්? නෑ. කුරුණෑගලට ආපු අය කුරුණෑගල දාලා යන්නෙත් නැහැ. කුරුණෑගල ලොකු උදාහරණයක් මම. ඔව් ඉතින් හරි ලස්සන පරිසරයක තමයි අයගේ මේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ. තාම අයගේ නෙමෙයි කියලා කිව්වා මේ තාත්තගේ ව්‍යාපාරය. තාම තාත්තගේ ඉදිරියටත් තාත්තගේ. ඉදිරියටත් තාත්තගේ. හැබැයි මේ අපි වැඩ කරනවා පඩියට. තාත්තගේ පඩි ගන්න දරුවෝ. ඉතින් මේ දුලක්ෂි මේ කොහෙද පෙර පාසල් මතකද ඒ කාලේ? ඔව් මතකයි. පෙර පාසල් මතක් කරන්න ඕනේ කිඩිස් කාසල්. කිඩිස් කාසල් මම හිතන්නේ අපේ අවුරුද්දෙන් තමයි පටන් ගත්තේ. කිඩිස් කාසල්ක තාමත් තියෙනවා. ඉතින් ඒක තමයි පෙර පාසල වගේ. ඒ කාලේ කොහොම චරිතයක්? ගොඩක් රාජ්‍යශීලී චරිතයක් මට මතකයි. පෙර පාසලේ මේ විකට ඇඳුම් කියලා කියන්නේ අවුරුදු 20 තියෙන විකට ඇඳුම් තරඟ. ඉතින් මාව සහභාගී කරපුවාම මං හරි කතා කරන්නත් ලැජ්ජයි. මං ගාව තාම පින්තූරයක් තියෙනවා මේ මම පින්තූරේ වන්න පින්තූරේ තාම තියෙනවා. මට මයික් කල්ලාදී මම කකුල් දෙකෙන් අර දෙපැත්තට නමන උත්තර දෙන්නේ නැහැ. කියන්නේ කතා කරන්නේ නැහැ වැඩිය. ඒ තරම් මේ පුංචි දවස්වල. ඔව් පොඩි දවස්වල. ගෙදර කවුද පරිසරයේ පුංචි දවස්වල ගෙදර කවුද හිටියේ? අම්මයි තාත්තයි අයියයි මමයි නංගි. අයියයි මමයි නංගි කිව්වහම මේ මද්දුම දෝනේ නේද? ළඟකාරයිද? පොඩි කාලේ නෑ ලොකු නම් දඟකාරයි. ළඟකාරයි. හරි එතකොට මේ පාසල කොහෙද මලවෙන්නේ? පාසල කුරුණෑගල ශුද්ධෝපාලේ බාලිකා මහාවිද්‍යාලය. කොහොමද මේ ප්‍රාථමික පන්තිවල දුලක්ෂි රාජපක්ෂ කියන චරිතය? ප්‍රාථමික පන්ති කියන්නේ ඉතින් අපි එක වසරට ඇතුළත් කරන දවසේ ඉඳන් ශිෂ්‍යත්වනේ දෙමව්පියන්ගේ තියෙන අපේ කාලෙත් ඒක ලොකුවට තිබ්බ දෙයක්. ඉතින් ඒ නිසා ශිෂ්‍යත්වයේ ඒ වැඩ ඒ කියන්නේ පාසල් ඉගෙන ගැනීම වැඩ කටයුතු වලට අමතරව බාහිර වැඩත් කරා. නමුත් අපේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් grade 6 වලින් උඩ තමයි ගොඩාක් extra curricular activities වලට මේ ફોකස් කරන්නේ. ඉතින් ශිෂ්‍යත්ව පාස් වෙනවද? ඔව්. පාස් වෙනවා. ඉස්කෝලේ මාරු කරන්නේ නෑ ඉස්කෝලේ මාරු කරන්නේ. ඉස්කෝලේම තමයි ආයන්න වුණ තායෙත් යනවා. ආයන්න හම්බුන තායෙත් යනවා. කුරුණෑගල කොන්වෙන්ට් එකේ ආදි ශිෂ්‍යාවක් තමයි මෙහෙම මේ කියන්නේ. ඔව් ඊට පස්සේ මේ 6න් පස්සේනේ අර බාහිර වැඩ ටික පටන් ගන්නවා කියන්නේ මොනවද පළවෙනිටම කරන්නේ? පළවෙනියටම මම හිතන්නේ මම මාධ්‍ය ඒකකයට තමයි බැඳෙන්නේ. පාසල් මාධ්‍ය ඒකකයට grade 6 වලින් මම grade 6 ඉඳන් extra curricular activities ගොඩාක් කරපු කෙනෙක්. ඒ කියන්නේ පාසල් මාධ්‍ය ඒකකේ මොනවද අත්දැකීම්? ඒ වෙද්දී එතකොට හිටියා O levels වලින් ආපු කට්ටිය එහෙම එතකොට grade 6 වලින් බැඳිච්ච කෙනෙක්ට කියලා ඉතුරුලා හිටියේ මම විතරයි. ඉතුරු ඔක්කොම පස්සේ යුනිට් එකට බැඳිච්ච කට්ටිය හිටියේ.
ඒ නිසා මට අපේ වයස අනිත්‍යත් එක්ක බලද්දි මට තමයි අත්දැකීම් ගොඩක් තියෙන. මුලින් ඉතින් අපි 6 වසරේ වැද්දන්ට නටපු එක්කනේ. වැද්දන්ට නටපු. අපේ ටීචර් ඉතින් අපි 6 ගන්නේ වැද්දන්ට. මීඩියා යුනිට් එකේ මම හිතන්නේ 9 වසරට කම වැද්දන්ට නටුවා. අපේ මීඩියා යුනිට් එකේ හැම මාධ්‍ය දිනයකම තිබ්බා මිස්ටත් මතක ඇති. අකිත් කියනවා මිසුත් කියනවා. දැන් ඒක මතක් වෙච්චිනවා මිස් කියනවා. ඔය ඒ කාලේ මිස් කියලා කතා කරව කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මාධ්‍ය දිනවල තියෙනවා අර sannivedanaye කොහොමද ඉම්ප්‍රූව් වෙන්නේ කියන එක පෙන්වන්න එක අයිටම් එකක්. ඉතින් දැන් මානව කාලේ වැද්දෝ මෙහෙම sannivedanaye කරා කියලා පෙන්වන හැමදාම අපි 9 වසරක වැදි ඩාන්ස් එකකට ගන්නවා. ඔව් කොහොම වුණත් ඒ හැම දෙයක්ම මේ හැම පියවරක්ම ලස්සනට ආපු කෙනෙක් විදිහට අද දවසේ තමන්ගේ ක්ෂේත්‍රවල අය මේ බොහොම සාර්ථක වෙමින් තියෙනවා. ඒ නිසා තමයි හිත නැවත මෙතන වැඩසටහනට මේ වගේ කෙනෙක් එක්ක කතා කරන්න මම වෙලාව වෙන් කරගන්නේ. මොකද මේ කුරුණෑගල කියලා කියන්නේ කොළඹට ටිකක් ඈතයි. මාධ්‍ය හීන දකින්න හුඟක් අය කුරුණෑගල පැත්තේ සහ ඊට එහායින් ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම හීනකට කොහොමද යන්නේ කියන එක හිත ඉන්නවනම් හොය ඉන්නවනම් මේ කතාව දිගටම බලන්න. මේ කතාවේ ගන්න තැන් ගොඩක් ඔබට ඇති. ඊට පස්සේ මේ දැන් තාත්තා බාලදක්ෂ කරන්න එපා කිව්වා විතරක් නෙමෙයි තවත් දෙයක් එපා කිව්වා නේ. ඔව් නැටුම් නැටුම් වලට අකමැති වෙන එක නම් මම හිතන්නේ පුංචි පන්ති වල මම ඩාන්සින් කරන්න තමයි ගොඩක් ආස. ඉතින් මම එක වසරේදී grade 1 වලදී ඩාන්සින් ක්ලාස් එකකට යන්න මට පරක්කු වෙලා තාත්තා මාව එක්කයි යන්න පරක්කු වෙලා මම ඇඬුවා. ඊට හයියෙන් ඇඬුවා නිකන් ගෙවල් වටේම ඇඬුවා. තාත්තේදී තඩාන්න හිටියේ. ආවට පස්සේ නෑ අද යන්න පන්ති. අඬ පටන් ගත්තා කියලා. අදට මතක එදා ඉඳන් මගේ නැටුම් හීනේ නතර වුණා. ඊට පස්සේ මම බලෙන් හීනේ තිබුණාද? හීනේ කියන මම හරි ආසම දේ නටන්න. උඩ රට නැටුම් ඉගෙන ගන්න ගියේ. ඉතින් ඊට පස්සේ මම ගිහින් බලෙන් දැම්ම මියුසික් ක්ලාස් එකකට. හැබැයි ඉතින් අන්තිමට ආසම සබ්ජෙක්ට් එක උනේ මියුසික්. ඔව් දැන් බලයෙන් ගිහිල්ලා මියුසික් වගේ දෙයක් පන්තියකට ඇතුළත් කරන්න බැහැනේ දුලක්ෂි. ඒකට මේ හොඳ කුසලතාවයක් දැක්කේ නැත්නම් එච්චර නේද? එතකොට සින්දු කියන්නේ ඊට කලින් මොනවද හම්බ වෙච්ච අවස්ථාවක්? ඔව් ඒ කියන්නේ අපේ මේ ඉස්කෝලේ මේ පොඩි පන්ති වල තියෙනවා මේ සමස්ත ලංකා තරඟ තියෙනවානේ ප්‍රාථමික අංශයේ එහෙම. ඒ සමස්ත ලංකා මම තිත්තේ සංගීත පන්තියට ඇතුල් වෙලා තිබ්බේ ෆර්ඩිටා මිස් ෆර්ඩිටා තාමත් ගුරුවරියක් විදිහට සෙන්ට් පැන්ස් පාසලේ සන්තානා විද්‍යාලයේ සේවය කරනවා. ඉතින් ඒ තමයි මගේ පළවෙනි ගුරුතුමී. මම all levels වෙනකන් ඇය ගාව තමයි හැදෑරුවේ සංගීතය. ඉතින් චුටි කාලේ මම හිතන්නේ අපි මෙලෝඩිකා ප්ලේ කරන්නේ සිංගින් ඕවට තමයි යන්නේ. ඊට පස්සේ අපි පොඩි කාලෙම මම හිතන්නේ මම සමස්ත ලංකා අපි ෆස්ට් වුණා. අපේ මේ හිතන්නේ නෙමෙයි අපේ කායක ෆස්ට් වුණා අරන් ගිහින් ප්‍රාථමික අංශේ. ඒක ගායන හැකියාව පෙන්නුවා මම පාසලේ. වෙස්ටර්න් ද ඊස්ටර්න් ද ඉගෙන ගන්න? වෙස්ටර්න් මියුසික්. වෙස්ටර්න් මියුසික්. ඇයි ඒක තෝරගන්න හේතුව? ඒක තාත්තා තේරුවේ. ඒ කියන්නේ මට නොතේරෙන කාලේ මම grade 1 2 වගේනේ තාත්තා වෙස්ටර්න් මියුසික් කරනවට කැමති සහ යාළගේ ඒ thinking pattern එකත් වෙනස් ඒ නිසා මම වෙස්ටර්න් මියුසික් දැම්මා. ඉතින් ඒක දාපු එක මම තාමත් ඉතින් කරනවා. වෙස්ටර්න් බෑන්ඩ් එකේ අත්දැකීම් කොහොමද? ඔව් මම වෙස්ටර්න් බෑන්ඩ් එකට බැඳෙන්නේ grade 7 වල. grade 7 වල නමුත් අපිට ප්ලේ කරන්න හම්බෙන්නේ grade 9 වලට ළඟදී වගේ. ඒ කියන්නේ ළඟ කාලෙදී අපි ගොඩාක් ට්‍රේනින් කරලා මගේ හැම එකේම මම එක ඉස්කෝලේට හරි ආදරේ. අපේ ඉස්කෝලේ මේ මම ප්‍රාර්ථනා කරනවා අදටත් ඒ පැටර්න් එක වෙනස් වෙලා නැතුව ඇති කියලා. අපේ පාසලේ කිසිම දෙයක් මාධ්‍ය එකකේ හෝ වේවා බෑන්ඩ් එකද කිසිම මේ බාහිර ක්‍රියාකාරකමක ගියපු ගමන් කිසි දෙයක් දෙන්නේ නැහැ. අපිව මුලින් ඉඳන් ට්‍රේන් කරලා මම හිතන්නේ අපි අවුරුදු දෙකකට අධික සීමාවක් බෑන්ඩ් එකේ ප්‍රැක්ටිස් හැමදාම ඩේලි උදේ හවස ගෙන් ට්‍රේන් කරලා තමයි 9 වසරේදී ගන්න. හොඳ පුහුණුවක් හොඳ ඉවසීමක්. හොඳ පුහුණුවක් ඉවසීමක් එක්ක තමයි අපේ පාසලේ. ඒක මම පාසලට හරිම ආදරේ. ඒ පාසලෙන් දාපු අත්තිවාරම තමයි මේ යන්නේ. හොඳ පදනමක් එක්ක අපි දන්නවා මොනවා ගොඩනැගුවත් ඒක හරිම සාර්ථක වෙනවා. ඉතින් මේ වෙලාවේ ඔබ කුඩා දරුවෙක් හදන කෙනෙක් නම් හිතන්නේ චුට්ටක් ඒ දරුවගේ පදනම ඒ දරුවගේ දිශානතිය කොයි පැත්තටද හරවල දෙන්නේ කියන වගකීම දෙමව්පිය හැටියට ඔබ සතුව මහ ලොකුවට මේ වෙලාවේ තියෙන නිසා. ක්‍රීඩා ඒ නායිකාව වෙලා හිටියනේ. ඔව් ගේම්ස් කැප්ටන් වෙලා හිටියා. මේ හවුස් ගේම්ස් කැප්ටන් වුණා 2019 මේරියන් හවුස් එකේ. ඉතින්
මං හිතන්නේ බාලදක්ෂ විතරයි මං කරේ නැති. ඒතර එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටිස් ඔක්කොම කරා. අදටත් ළමයිට සමහරුන්ට ගොඩක් මතකයි මේ ඉස්කෝලේ හිටියා නේද කියන එක. දුලක්ෂි මේ ශිෂ්‍ය නායිකාවක් කරන්න නැති මොන හේතු හන්දද ඉස්කෝලේ? ඇසරේ හොඳින් වෙන්න තියෙන. හැබැයි ශිෂ්‍ය නායිකාව වෙලා ඉඳි දවසකට බැජ් එකක් ගලවගත්තා. ඒක කියන්න ඕනේ ඒක නම් ග්‍රේඩ් 7 වලදී උනේ. මේ මගේ යාළුවෙක් මගේ හොඳම යාළුවෙක් අදටත් අපේ ගෙදර එනවා එහෙම අපි දෙන්න එකතු වෙලා මේ අපේ ටීචර්ස් වගේ ස්ටාෆ් මීටින් එකක් තිබ්බා පීරියඩ් එක මැද සයන්ස් පීරියඩ් එකේ. සයන්ස් ලැබ් එකේ ඉන්නත් බෑ. ඉතින් එයා ප්‍රිෆර් නෙමෙයි මම ප්‍රිෆර්ඩ්. අපි දෙන්න මේ පුටුවේ ලිව්වා 7A කියලා. පුටුවක ලිව්වා නිකන් මාක් පෙන් එකෙන් 7A කියලා. ඒ තව යාළුවෙක් කියලා තියුණා කියලා එයා ප්‍රිෆර්ඩ්. එයාට එන්න කියලා ඉඳ ගන්න කිව්වා. ඒ ගාව වැදුනා 7A. අපි හිතුවේ නෑ එච්චර කලබලයක් ඇති කරලා කියලා තිබුණ ඊට පස්සේ කෑ ගහලා බඩු පෙරලලා ඊට පස්සේ අපේ ක්ලාස් ටීචර්ට කිහින් කියලා මෙයාට ටිකක් ෆිට් එක වගේ තාවෙනවා මෙයාට ක්ලාස් ටීචර් ගාවට අරන් ගියාම මේ ක්ලාස් ටීචර් ගැහුවා මටයි මගේ යාළුවටයි දෙන්නටම ගහලා එතකොට යාළුවා නම් මේ හවුස් එකේ නිකන් මම ප්‍රිෆර්ඩ් ඒතර අනිත් අපි කරපු යාළුවා විහිළු කරපු යාළුවා ප්‍රිෆර්ඩ් සිස්ටර් පොඩි සිස්ටර් එන්නේ කියලා මේ බැජ් එක සතියකට ගලවනවා කියලා ගැලෙව්වා දඟ වැඩක් කරා කියලා. ඉතින් පොඩි දඟ වැඩක් කරේ 7 වසරේ ඒ තමයි පළවෙනි සහ අන්තිම දඟ වැඩි පාසල් යන කාලේ. මේ ඊට පස්සේ ඒක සෑහෙන මතක හිටින්න දඟ වැඩක් සදළුවමක්. මතකයි හැබැයි අපේ සාන්තානා විද්‍යාලයේ බ්‍රදර් හදිස්සියේ මේ අපි අතරින් නික්ම වුණා. ඒ බැජ් එක ගලපු දවසට පහවදා. ඒ නිසා බැජ් එක ආයෙ දෙන්න සිද්ධ වුණා ඩියුටි යන්න. කොහොමයි හැමදේම ඔව් හොඳකටත් වෙලා තියෙන වෙලාවක් තියෙනවා. එතකොට දුලක්ෂි මේ ඔකෙස්ට්‍රා එකක් නියෝජනය කරාද? ඔව් ඉස්කෝලේ ඔකෙස්ට්‍රා එක මොකද ප්ලේ කරේ? ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරේ වෙස්ටර්න් ෆ්ලූට් එක. බෑන්ඩ් එකේ ප්ලේ කරේ අන්තිමේට බේස් ඩ්‍රම්. එක එක දේවල් වල එක එක ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරේ ඇත්තටම. එහෙම එතකොට කායකේ ස්විං කරා සීනියර් කායකේ එහෙම දැන් දුලක්ෂි කියන්නේ වෙස්ටර්න් මියුසික් ක්ලාස් එකකට ගිහිල්ලා නිකන් ඉගෙන ගන්නවා බෑන්ඩ් එකේ ප්ලේ කරනවා ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා ඔය ටික විතරක් නෙමෙයි අර තියෙන මේ එක්සෑම්ස් ටිකත් ඉක්මනට කරගන්නවා. එක්සෑම්ස් කරනවා මොකද අපේ තාත්තට උවමනාව තිබ්බා විභාග ටික කරන්න ඒකේ ග්‍රේඩ් 5 එක්සෑම් එක මම O levels වෙද්දිම කරනවා. එතකොට අපිට පුළුවන් ටීචර් ක්වොලිෆයිඩ් විදිහට අපිට ප්‍රයිවට් ස්කූල් එක හරි අපිට විද්‍යාපීඨ හරි ඇප්ලයි කරලා එහෙම දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තමයි විභාග වලින් පස්සේ තමයි මම මේ ගුරුවරයෙක් විදිහට සේවය කරන්නේ. A levels වලින් පස්සේ A levels කරන්නේ මම බටහිර සංගීතෙම තමයි. A levels ඉගෙන ගන්න වෙස්ටර්න් මියුසික්. ඔව් දැන් ඩබින් වලට ආසයි වෙන්නේ මොකක් ඉන්නද මොන කැරක්ටර් එකද කරන්නේ? ඒක ඩබින් වලට ඇත්තටම මම ග්‍රේඩ් 6 වලදී ඉඳන් මම සමස්ත ලංකා තරඟයකයි යනවා අපේ පාසල් වලින්. එතකොට යද්දී මේ මාව යන්නේ ප්‍රසන්ටි. නමුත් හදිස්සි ඩබින් එක්කින ඇවිත් තිබ්බේ නෑ එදා. ඊට පස්සේ මට මිස් කියනවා මේ ඩබින් කවුරුත් නෑ ප්‍රසන්ටින් දෙන්නෙක් නිවේදනයේට දෙන්නෙක් ඉන්න නිසා මම ඉංග්‍රීසි ප්‍රසන්ටි යන්නේ. එතකොට දෙන්නෙක් නැති නිසා මේ දෙන්නෙක් ඉන්නවා මේකට එක්කෙනෙක් කවුරුත්ම නැති නිසා මට ඩබින් කරන්න පුළුවන්ද කියලා මම හා වෙනවා. ඒ හා වෙලා නිකන් යන්නේ. එදා මම සමස්ත ලංකා එක වෙනවා. එතකොට ඒ වෙනකන් ඩබින් කියන්නේ මොකද්ද සහ ඒ පසුබිම දැනගෙන හිටියේ නෑ. මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ඒකේ ඩබින් බලලා තියෙනවා. ඩබින් කරපු ප්‍රෝග්‍රෑම්ස්. එහෙම බැලුවට ග්‍රේඩ් 6 කියන්නේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙවෙයි. නමුත් මම දැන් එතෙන්ට ගිහිල්ලා මම හරි මම නර්වස්. ඒ කියන්නේ මම හැමෝගෙම අහනවා මොකද්ද දැන් මෙතන වෙන්නේ? දැන් මම දන්නවා මොකක්ද දාලා පෙන්නන එක ඩබ් කරන්න ඕන කිව්වට නමුත් අර ටෙක්නික් මොකුත් ටයිමින් ඒ සම්බන්ධ කිසිම දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ මටම මම එදා කරපු වැඩ මම ෆෝන් එකක් ටීචර් කෙල්ලගෙන කාටුන් කියන්නේ කාටුන් එකක සද්දේ හොඳටම අඩු කරලා يعني කලින් මම අහනවා සද්දෙත් එක්ක මම දැක්කා ඒක තමයි අපි අතුරට යන්න කලින් අපිට කරන්නේ අපිට ලැප් එකක් තියලා හොඳට අහන්න දෙනවා සද්දෙත් එක්ක ඊට පස්සේ සද්ද නැතුව එකපාරක් අහන්න දෙනවා ස්ක්‍රිප්ට් එකක් එක්ක මම ඕක දැක්ක ඕක තමයි වෙන්නේ කියලා මට කාලේ තිබ්බේ හින්දා මම එහෙම පුරුදුනා චුට්ට වෙලාවක් පුරුදුනේ ඊට පස්සේ නම් මම ගොඩක් පුහුණුනා ගෙදර ඇවිල්ලා ඔව් ඊට පස්සේ මේ අවුරුදු ගණනාවක් සමස්ත ලංකා එක ඒ රෙකෝඩ් එක තියාගෙන යනවා සෑහෙන කාලයක් තිබ්බ මම 13 වසර වෙනකම් උසස් පෙළට හත් දාලා නිකන් අපේ අනුරාධා අයියලා ඉතින් සහෝදර දැන් සහෝදර කලාකරුවෝ මගේ ඩිලාන් අයියලා ඉතින් මං තාම තියෙනවා
එයාලා එතකොට මම ඉස්කෝලේ යුනිෆෝම් එකේ එයාලා මගේ ජස්ට් ෆැනලින් එයාලා චූටි නමුත් ඒ කියන්නේ එයාලා ශේෂ්ත්‍රයට ගිහින් තාම පින්තූර තියෙනවා මට hina වෙනවා. ඉතින් ආපෝ මේ උඹලට නංගි කිව්වට පොඩි කෙල්ල අපෙන් ආපු කියලා. ඔව් මේ 2019 තමයි ඉස්කෝලෙන් අවුට් වෙලා තියෙන්නේ. දැන් මේ ලොකුට හිටියද නේ. හිටියට. ඔව්. එතකොට තුලක්ෂ දැන් වෙස්ටර්න් මියුසික් වලින් O level වෙද්දී ටීචර් ක්වොලිෆයි වෙනවා. ඊට පස්සේ A level වලට වෙස්ටර්න් මියුසික් කරනවා. ඊට පස්සේ ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන්ම ටීචර් වෙනවා. ඔව් ටීචර් වෙනවා. මම පහෝදාම මම සාමාන්‍යයෙන් අර ඉස්කෝලේ යන කාලේ නම් මම හරියට නිතර යම් දෙයක රැඳිච්ච කෙනෙක්. මට එහෙම පුරුද්ද තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේට ගෙදර එන්නේ පැය 11ට 10ට. ඉතින් තාත්තට ඒකට තෑන්ක් කරන්න ඕනේ. හැමදාම පාන්දර 5ට ගිහින් දාන එකන් එනවා. ඒක අදටත් ඒක තියෙනවා. මම කොළඹ යන්නේ කියලා දෙනෙක් හිටිනවා. කොළඹ ඉඳන් එද්දී ඒ පුරුද්දයා මන්ද ජීවත් වෙලා ඉන්නකම් ඒක කරනවා මං වෙනුවෙන්. ඉතින් ඒ තිබ්බ කාර්යබහුලත් එක්ක මට දවසක් විතර ඉද්දි මට ටිකක් අමාරුයි ගෙදර තනියම ඉද්දි කියන්නේ අමාරුයි වගේ එකක් දැනෙන. ඊට පස්සේ මට අර ක්වොලිෆිකේෂන් එක තියෙන ඉඳන් මම හිතන්නේ මට හම්බෙයි කියන එක. නමුත් මම ඇප්ලිකේෂන් එකක් ගිහින් ඇප්ලයි කරනවා. තාත්තව කවුරුත් එහෙම ඇඳුම් කමකින් නෙමෙයි යන්නේ. මම තනියම ගිහින් ඇප්ලයි කරනවා. කුරුණෑගල රොයල් ඉන්ටර්නැෂනල් එකේ වෙස්ටර්න් මියුසික් ටීචර්. අවුරුදු 5ක අත්දැකීම් තියෙනවා දුලක්ෂිට ඒ සම්බන්ධව. ඇත්තටම කොහොමද ටීචර් කෙනෙක්ගේ අත්දැකීම කියන එක? ඒක ලොකු වගකීමක්. මට මුල් ටිකේ ඒ වගකීම ඉෂ්ට කරන්න ලේසි වුණා. නමුත් මගේ කලා කටයුතුත් එක්ක ඒකට ගොඩාක් හරි මම දෙකම මට හැකි තාක් මම දෙකම අමාරුවෙන් අල්ලන් ඉඳලා කරා. නමුත් විෂයාත්මක බටහිර සංගීතය මම එතකොට අපි ඒ ඉස්කෝලේ කාලේ කරපු කැපකිරීම වගේම ගුරුවරියක් වුණාම ඒ කැපකිරීම මේ විදිහටම ළමයිට කරන්න ඕනේ. ඒ කැපකිරීම කරන්න මට කාලය වෙන් කරගන්න ටිකක් අමාරුයි කියලා මටම තේරුණා. ටීචර්ට ආදරේ වුණාද පොඩ්ඩක්? ඔව්. ලස්සන සුදු ටීචර්ට? ඔව් ආදරේ වුණානේ. ඔව්. නමුත් මම සරයි ගොඩක්. ඔව් ගොඩක් සරයි. ගොඩක් සරයි. ගොඩක් සරයි. ඒ නිසා එහෙම ලොකුවට තිබ්බේ නෑ. ගොඩක් සරයි. ඔව්. මේ එක දවසක් වයිඹ ගුවන්විදුලියට ගෑනු ළමයි දෙන්නෙක් කියනවා ඔඩිෂන් එකකට. එන්නේ මේ අපේ ප්‍රවීණ සංවේදක නිලන්ත විමල්සේන මහත්මයා තමයි මට කතා කරලා කියන්නේ නංගි දක්ෂ කෙල්ල දෙන්නෙක් ඉන්නවා මේ මම ඔයාලට එවනවා බලලා ගන්න කියලා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ආවහම ඔඩිෂන් එකක් කරන්නේ නැතුව කිසිම ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් මේ ස්වේච්ඡා සංවේදක සංචිතයට බඳව ගන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්ක්‍රිප්ට් එකක් දෙනවා මේක කියවන්න කියලා. එක ළමයෙක් හොඳට කියනවා හොඳට සිංහලෙන් කතා කරනවා. අනිත් ළමයා මේ කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. ඒකට වෙන ඇක්සන්ට් එකක් තියෙන්නේ. දැන් ඉතින් හරියන්නේ නැහැනේ ගුවන්විදුලි සංස්ථාවේ එහෙම අවස්ථාවක් නැහැ. ඊට පස්සේ මම එයාව අපහු යවනවා. මේ ඔයා හොඳට සිංහල කතා කරන්න හොඳට සිංහල කතා කරන්න පුරුදු වෙලා එන්න අපි මේ ඉස්සරහට වැඩ කරමු. එයා දක්ෂයි. ඒ වුණාට හොඳට සිංහල උච්චාරණය කරන්න පුරුදු වෙලා එන්න කියලා. ඔහොම ඉඳලා ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් අර පාසල් මාධ්‍ය තරග විනිශ්චය කරන්න යනවනේ. ওই තරග විනිශ්චය මණ්ඩලයට මේ එන විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් අතර මම හැමදාම දකින්නවා ලස්සනට සාරිය ඇඳගත්තු ලස්සන කහපාට ගෑනු ළමයි. හරිම ලස්සනයි. යමගේ හිත ගන්නවා හරියට මේ අනේ හරි ලස්සනයි මෙයා. මේ මට අඳුර ගන්න ඕනේ මෙයා කියලා. එතකොට මට මතක නෑ මං අර යවපු ගෑනු ළමයා තමයි මේ ඉන්නේ කියලා. එතකොට මේ ඉන්නේ ඒ ගෑනු ළමයා. එතකොට මම මේ සිංහල උච්චාරණය කරන්න හොඳට කියලා යවලා තියෙන්නේ හොඳට ඉංග්‍රීසි උච්චාරණය කරන්න පුළුවන් කෙනෙකුට. නේ? සමස්ත ලංකා තරංගවල ජජ් පැනල් එකේ ඔබ මට හම්බ වෙන්නේ ඉංග්‍රීසි තරංග විනිශ්චය කරන්න. කොහොමද මේ අත්දැකීම? ඔව් ඒ අත්දැකීම ඇත්තටම මේ හොඳයි. මම මේ අවුරුද්දේ එක තරගයකට විනිශ්චයකරියක් විදිහට කටයුතු කරා. ලබන අවුරුද්ද කාලේ තිබුණොත් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් අවුරුදු 5ක් විනිශ්චයකාරියක් විදිහට ඉඳගත්තා. ඒ ලෙවල්ස් වලින් පස්සේ ඉංග්‍රීසි තමයි තෝරන මම විනිශ්චය කරන සබ්ජෙක්ට් එක සහ මම හැදෑරුවේ. නමුත් මටත් අර කතාවේ කියන්නේ පොඩි කාලේ සිද්ධ වෙච්ච දෙයක් නේ. මට ඒක මොකද්ද උනේ කියන එක හරියට මතක් වුණේ. මම ගියා අම්මා එක්ක ආවේ. තව මගේ යාළුවෙක් ක්ලාස් ගිහින් තමයි අපි දෙන්නව මේ යොමු කරන්නේ මේකට. මොකද මේ මම ටිකක් අර ඉගෙන ගන්න දක්ෂ හින්දා සර්ලා ටීචර්ස් අතර ක්ලාස් එකක් කැපී පෙනෙනවා. ඒකෙන් තමයි මම හිතන්නේ නිලන්ස්ම මුලින් අඳුරගන්නේ. එතකොට සර් කියනවා යමු මෙහෙම කියලා. එතකොට ගිහින් මට දැන් තමයි මම
කරේ නෑ කියන එක මතකයි මට. එතනින් එහාට සිංහල අංශෙ මට හම්බුන්නේ නැහැ. නමුත් මට මතක් වුණා ඇක්සන්ට් එකේ ප්‍රශ්නයක් මේ කිව්ව මට මතකයි එදා අක්කියදා හිටියේ සාරි එකක් මෙහි මත කඩලා දාපු සාරි එක එදන් හිටියේ මේ දැන් තමයි මතක් වුණේ මාව ගෙදර ඇරියා. ගෙදර ඇරියා. ඔව් මං ගෙදර ඇරියා සිංහල හදාගෙන ඉන්නේ කියලා. කවුද දලක්ෂ ඉංග්‍රීසි ටික හැදුවේ ඔයාගේ? එක මං හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම තමයි මොකද කිරිස් කාසල් මොන්ටිසෝරි එකට ගියේ ඊට පස්සේ 6 වසරේ ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. ශානලා මිස් ආදරේ මතක් කරන්න ඕනේ මගේ ඉංග්‍රීසි ගුරුවරිය. එයාට ගොඩාක් කුරුණෑගල කට්ටිය යනවා. සහිට පස්සේ නම් කොහොමත් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ටීච් කරේ. එදවලුත් එක්ක ඉංග්‍රීසි ටික හැදුනා. ඉංග්‍රීසි ටික හැදුනා. සිංහල කතා කරද්දී ඉංග්‍රීසි බව දැනුණා මට. ඔව්. එතකොට දැන් දෙරණේ තමයි ඔබට හම්බ වෙන්නේ ඩබින් පළවෙනි වතාවට අමාත්‍ය ආයතනයකට ඇතුළට ගිහිල්ලා ඩබින් කරන්න. කොහොමද ඒ අවස්ථාව කවුද දෙන්නේ? ෆ්‍රීලාන්ස් ඩබින් ආටිස්ට් කෙනෙක් විදියට මේ අපේ එතකොට එනවා මේ සම්බන්ධිකාරකතුමිය අපේ පාසලේ තමයි එකත් මොකද අපේ වර්ක්ෂොප් කරන දෙරණෙන් ඇවිල්ලා දෙරණෙන් වර්ක්ෂොප් කරනවා. එතකොට ඉස්කෝලේ යන කාලේ මේ සම්බන්ධිකාරකතුමියත් එක්ක සම්බන්ධ වෙලා මට හැකියාව හම්බ වෙනවා. ඉතින් ලොකුට ඒක කරන්න හම්බෙන්නේ එක්කම මට මේ පාසල යන කාලේ ඉඳන්ම අපේ අම්මගේ යාළුවෝ කතා කරලා තියෙනවා රංගපාන්න. ඒ දේවල් වලට කතා කරලා තියෙනවා. එතකොට ඒ කතා කරාට මේ යන්න දෙන්නේ නැහැ තාත්තා. ඉතින් කොමරි ඉස්කෝලේ ඉවරනයින් පස්සේ යන්න දෙනවා. ඒතර මම ගිහිල්ලා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ඔය ඩබින් කර කර ඉන්න ගමන් හම්බ වෙනවා වෙළඳ දැන්වීම. මතකද අර මෙට්ට හෙලියස් ස්කයි ආයතනයේ ස්කයි ආයතනයේ මම වැඩිම වෙළඳ දැන්වීම් ප්‍රමාණයක කරලා තියෙන ස්කයි ආයතනයේ තින් නාමල් අයියගේ නාමල් ඩිරෙක්ටර් මිස්ටර් නාමල් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන ගොඩාක් වෙළඳ දැන්වීම්. එයාගේ ආදරණීය බිරිඳ වල දන්නවා අපේ ආදරණීය කලාකාරිණී චමිලක්කය මගත් එක්ක අම්මා එකක් කරනවා. ඉතින් එහෙම තමයි ඒ සුන්දර මතකය. දැන් ඔය සියලු කතා කරපු පියවරයන් වලට වඩා මේ දවස්වල ඔබ චරිතය ජනප්‍රියම චරිතය බවට පත් වෙන ටෙලි නාට්‍ය ශාස්ත්‍රය. රංගපාන්න පුළුවන් කියන එක හඳුනගන්නේ කොතනින්ද? පාසල් ඒත් සමස්ත ලංකා තරඟ යනවා මම. නාට්‍ය ඉංග්‍රීසි යන්නේ කැටගරි එක සිංහල ගිහිල්ලා නැහැ. සිංහල ගිහින් තන මේ මොනවාද බාහිර මේ කියන්නේ ප්ලේන් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේන් වලට ඔකෙස්ට්‍රා එකට ගිහින් තන සිංහල අංශයෙන් රඟපාලා නැහැ. නමුත් සමස්ත ලංකාවම යනවා ඉංග්‍රීසි කම්පිටිෂන්ස් වලට. ඒ ගිහිල්ලා ඒකේ ජයග්‍රහණය කරනවා. ඒකට ඉතින් ලොකුවට රඟපාන්න පුළුවන් කියන එක මතක තිබ්බේ නැහැ. නමුත් මට මුල් අත්තිවාර මේකට වැටෙන්නේ මහේෂ් රත්න මధుමාරච්චි මහතාගෙන්. මගේ දෙවන ටෙලි නාට්‍ය හිතලා ගිහින හුණා ටෙලි නාට්‍යයේ රයිටර්. එයාගේ ස්ක්‍රිප්ට් එක යත් එක්ක වැඩ කරපු කෙනෙක්. එයාට ගොඩක් ටෙලි නාට්‍ය කියන හැම ටෙලි නාට්‍යම හැම ටෙලි නාට්‍යම කියන එක ගරුණම්බුව දෙන්න මට නැතුමාට. මොකද එයාගේ ස්ක්‍රිප්ට් එකට වැඩ කරපු කෙනෙක්ට තව ස්ක්‍රිප්ට් එකකට මම එහෙම පහත් කරනවා නෙමෙයි. නමුත් ඒ ස්ක්‍රිප්ට් මාර තදයි. ඒ කියන්නේ ඒ වගේ ලයින්ස් තියෙන පිටු භාග පිටු ගණන් තියෙනවා. ඒ කියන්නේ හරි අමාරුයි. නමුත් මුල් ටික ටච් කරන් අපි පුහුණුව ලැබුණාන් පස්සේ ස්ක්‍රිප්ට් එකට වැඩ කරන්න කලා කටයුතු ඉතුරු රංගන කටයුතු කරන් යන හරියම ලේසියි. ඔව් දැන් දලක්ෂි ගමක කෙනෙක් අපේ කුරුණෑගලනේ මේ වෙනකොට එතකොට කොළඹට යනවා මේ ශාස්ත්‍රයට පිවිසෙනවා. ආධුනිකයෙක් හැටියට ඔබ කොහොමද මේ ශාස්ත්‍රය ප්‍රවීණිය බාරගත්තේ? හරිම ආදරණීය ලෙස බාරගත්තා. මොකද හේතුව අම්මගේ යාළුවෝ තමයි ගොඩාක් ප්‍රවීණයෝ. දැන් අපේ හෝටලේ විවෘත කරද්දී ශාලිකා අක්කා ඉතින් මාත් එක්ක අද එකට රංගපානවා. ඉතින් මම එතකොට චියුටි මම 8 වසරේ එතකොට ආටිස්ට්. එතකොට අපේ ගෙදර ගොඩාක් කලාකාරිනි මම පුංචි කාලේ ඉඳන් අම්මගේ ඒ ඇඳුම්කම් එක්ක එනවා. ඒ ආවා මේ අම්මට තියෙන ආදරයත් එක්ක සහ අපේ පවුලේ දන්න කට්ටියගේ ආදරයත් එක්ක ලොකු තැනක් මට හම්බ වෙනවා. ඉතින් ආධුනිකයි කියලා කවුරුත් සැලකුවේ අර පොඩි කාලේ දැක්ක ගෑල්ලම්මට දැක්කපු ආදරයෙන් තමයි ඉතින් දක්වන්නේ. ඔව් පළවෙනි මේ ටෙලිග්‍රෑම් එක ගැන කිව්වේ නෑ දෙවෙනි එක ගැන කතා කරේ. පළවෙනි නාට්‍ය දෙරණ ආයතනයේ ගියේ ඒ හීනය. ඒ හීනය. ඊට පස්සේ මේ ටීචර් කෙනෙක් වෙන චරිතයක්. ඔව්. මොකේද? ඒ හීනෙම තමයි. ඒ හීනේ ටීචර්. නමුත් ඊට පස්සේ දෙවෙනි එක මගේ ඉතලාගේ හින වුණා. තුන්වෙනි එක රාජිනී ජස්කා ටීචර් ඉංග්‍රීසි ටීචර් එකේ. ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් ඇක්ට්‍රස් කෙනෙක් තමයි හෙව්වේ අපේ තිලිනා අයියා. ඉතින් ඒක මට කතා කරායින් පස්සේ
බාරගත්ත මට හැබැයි මුලින්ම කතා කරන්නේ රාජින් ටෙල්නාට් තමයි එහින කරන්නත් කලින් තාත්තා කැමති වෙනවා. ඊට පස්සේ තමයි එහිනේට යන්න කැමති වෙන්නේ කාල සීමාවලුත් එක්ක. ඊට රාජිනී සිදාදී සමනලියෝ සමනලියොත් ටර්නින් පොයින්ට් එකක් වගේ නේද? ප්‍රධාන චරිතවල ඔබ ඉන්නවා. ඔව් ඒක තමයි මම ප්‍රධාන චරිත පහක් තමයි තියෙන්නේ. කියන්නේ ගැලම පස්සේ කතාව. ඒක තමයි මම කලින් කරේ සබ් මේන් කැරක්ටර්ස් මේන් කැරක්ටර් එකට මුලින්ම කරේ සිදාදී සමනලියෝ. මාත් එක්ක මිෂෙල් දිල්හාරා මම තරින්දි මනෝජා වශිකා ලෝචි ටික්ටොක් කොහොමද මේ සහයෝගයක් තිබ්බද? ඔව් සහයෝගයක් තිබ්බා. මේ බෝඩි මේ අක්කට හිටියේ යශෝදා ඉමලවීර මහත්මිය. ඉතින් එයා තමයි ලොකු සහයෝගයක් තිබ්බා. ඒ වෙද්දී නමුත් මම අර නාට්‍ය ගණනාවක් රංගනෙන් දායකත්වයෙන් ලබා දීලා තියෙන කියන්නේ මේන් ප්‍රධාන චරිතය නොකරාට සබ් මේන් කැරක්ටර්ස් කරලා තියෙන හින්දා කොහොමද එයාලා මාව ෆීල්ඩ් එක ඇතුලේ කොහොමද අපි දන්නවා. ඒ නිසා ඒක තමයි මගේ පළවෙනි ප්‍රධාන චරිතය. මලක් හම්බ වෙන්නේ කොහොමද? මලක් හම්බ වෙන්නේ මීරායගේ තමයි අපේ. ඒක ටීචර් කෙනෙක් නේ මට. ඔව් භාග්‍ය ටීචර්. භාග්‍ය ටීචර්. අයගෙන් තමයි අපි මිහිරි සිත් එක්ක ආදරණීය කලාකරුවා තමයි කතා කරන්නේ නිෂ්පාදකතුමාත් එතුමා. ඉතින් අයියා තමයි මට කතා කරන්නේ මලක් නාට්‍යයට. දුර්ග කියන්නේ වෙනම පැත්තක් නේ. ඔව්. දුර්ග කියන්නේ වෙනම පැත්තක්. දුර්ග කර කර ඉදුවට එක තාට්ටියක් අමතලා මහරාණි. විශ්ව ලංකා. අයගේ මහරාණි ඒකත් ගංගු අක්ක කියලා ලස්සන නිකන් ගංජා විකුණන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට මේවා වෙලා ඉන්න කොණ්ඩයක් උඩින් බැඳගත්ත කොට කල්චාවක් ඇඳගත්ත එහෙම ලස්සන චරිතයක් ගංගු අක්ක කියලා ගොඩක් මිනිස්සු අතරට ගියේ සාමාන්‍ය කොටස් 60ක් 80ක් වගේ ඒ කාල සීමාවේ මිනිස්සු අතරට ගිය චරිතයක්. ඒත් එක්කම ඊට වඩා ගියා තමයි රොකී ටෙල්නාට්‍ය සීසන් 2ම වැඩ කරා. කොහොමද අත්දැකීම? හොඳයිද? අත්දැකීම ගොඩාක් හොඳයි. දුර්ග ඉතින් ප්‍රධාන චරිතයක්. ඉතින් ලස්සන වැඩක්, අලුත් වැඩක්, අමුතු වැඩක්. ගොඩ කාලෙකින් පොලිස් නිලධාරිනියක් විදිහට මම හිතන්නේ ඒ වෙද්දී ගොඩක් මේන් කැරක්ටර් එකක් පොලිස් නිලධාරිනියක් විදිහට හිටපු මම හිතන පළවෙනි ටෙලිනාට්‍ය මේ මෙතුවක් මෑත කාලිනව ලියවිච්ච. ඒ නිසා ගොඩාක් කට්ටිය අතරට ගිය කතාවක්. සෙට් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඩ්‍රාමා එක බලද්දි මොකද හිතෙන්නේ තමන් කරපු කැරක්ටර් එක? ගොඩක් මුලදී නම් මගේ ගුලක් හදාගත්ත මුලදී මොකද හේතු වුණේ සීසන් 1 එකේදී අද මගේ පළවෙනි අත්දැකීම මගේ ග්‍රාෆ් කැරක්ටර් කරලා තිබෙන නැති එක සහ මිනිස්සු කොහොම බාරගනීද කියන එකත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද පොලිස් නිලධාරිනියක් ඒක ප්‍රධාන චරිතයක්. එතකොට පොලිස් නිලධාරිනියක් ප්‍රධාන චරිතයක් වෙන්නේ පළවෙනිම තාවට ටෙලිනාට්‍ය එක. එතකොට කාන්තාවක් හරහා තමයි මේ ටික යන්නේ. ඒත් මිනිස්සු බාර ගන්න විදිය කොහොම වෙයිද සහ ඒ දේවලුත් එක්ක මිනිස්සු මුලින් ආදරය කරා රන්දිකට ගොඩක් රන්දිකගේ ගේන්ස් එකට මම චරිතයට ගේන්නේ. එතකොට රන්දිකට ආදරය කරපු බහුතරයක් මට අකමැති වුණා. ඉතින් ඒ හින්දා මුලදී ප්‍රශ්න ලොකු ප්‍රශ්න මුලදී ගොඩාක් අභියෝගාත්මක වුණා. පස්සේ නමුත් රන්දිකට උදව් කරනවා කියලා මිනිස්සු දැනගත්තාම ආදරය කරා. එතකොට දැන් මේ දවස්වල තියෙන චරිත තමයි මේ සුචි අම්මා. ඔව් නයනා. මායාවි නයනා. ඉතින් රොකි වර්ණාට පස්සේ සතියක වගේ පොඩි බ්‍රේක් එකකින් පස්සේ මායාවිකට සම්බන්ධ වෙන නයනා කියන චරිතය හරහා. එතකොට අම්මා ඒ වෙද්දී විකාශනය වෙනවා සුජි කියන චරිතය. එක පැති වල තියෙන්නේ. ඔව්. ඉතින් දැන් කොහොම පියවරෙන් පියවර පේනවනේ මේ ආව ගමනේ සමහර ලාවට අපි දකිනවා මේ හිටපු ගමන් ටෙලිනාට්‍යයකින් කවුරු හරි නිලියක් හෝ නළුවෙක් රංගන ශිල්පියෙක් දැක්කහම විවිධ විදිහට ඕව පිළිගන්නවා. විවිධ විදිහට ඒ චරිතය ගැන මිනිස්සු කතා කරන්න ගන්න උඩින් පාත් වුණා. මෙයා කොහෙන්ද මෙතෙන්ට ආවේ? ඔව් එහෙම අපි දකිනවනේ. එතකොට ආදරේම පිළිගන්න සමාජයක් හුඟක් වෙලාවට නැහැ අපිට. එතකොට අපිට දෙන්න වෙනවා ඒකට උත්තර. මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඒ උත්තර දෙන එකක් වගේ මට හිතෙනවා. මොකද අය පුංචි කාලේ ඉඳලම පියවරෙන් පියවර ආපු ගමනක මේ වෙනකොට දිලිසෙන හැටි තමයි මේ කතා කරගෙන ඉන්නේ. ලබන අවුරුද්දද මේ ෆිල්ම් එකෙන් ඔව් සැප්තැම්බර් චිත්‍රපටය ලබන අවුරුද්දේ. ලබන අවුරුද්ද කියන්නේ මේ අවුරුද්ද. සිනමා ශාස්ත්‍රයේ කොහොමද පිවිසෙන අවස්ථාව හම්බෙන්නේ? සිනමා ශාස්ත්‍රයට ඉතින් අපේ කොහොමත් කලාකාරිනිය කියලා කියන දෙකටම පොදු කට්ටියක්. ඉතින් මම මේ මට
මේන් රෝල් කරපු තව ෆිල්ම් එකක් එන්න තියෙනවා ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් කියලා. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටය. මේ ටෙලනාටි මම තුර එකකට විතරයි සම්බන්ධ වෙලා හිටියේ මම චිත්‍රපටය කරද්දී. ඉතින් මට ඒකට කතා කරන්න නම් මතක් කරන්න ඕනේ අපේ මානෙල් වානගුරු ආන්ටි මානෙල් ආන්ටි තමයි කතා කරන්නේ. මොකද එයා තමයි මගේ අම්මට චිත්‍රපටේ රඟපන්නේ. එතකොට ඒක තාම නැහැ. ආවේ නැහැ දැන් ඒක අවුරුදු 4කට වැඩි. චිත්‍රපටය අපි ෂූට් කරලත් නමුත් මගේ මේ අවුරුද්ද දෙන්න තියෙනවා චිත්‍රපටයක් මම සම්බන්ධ වෙනවා සැප්තැම්බර් කියන බුද්ධික මහතාගේ චිත්‍රපටයට. ඒක මේ අවුරුද්ද දෙනවා සහ මේ අවුරුද්දේ තවත් ටෙලනාට්‍යයක් එන්න තියෙන ලස්සන වැඩක්. ලස්සන වැඩක් අපි බලාගෙන ඉන්න ලස්සන වැඩේ දකින්න. එතකොට දැන් රංගන ශිල්පිනියක් විදිහට මේ ගමන ඉස්සරහට යන්නද හිතන් ඉන්නේ? මම රංගන ශිල්පිනියක් විදිහට අකි කොහොමත් එනවා කියලා තීරණයක් තිබ්බේ නෑ. ටීචර් තමයි හිතුවේ. නමුත් ඒක අහඹු ලෙස හම්බ වෙච්ච දෙයක්. නමුත් ඒක අහඹු ලෙස ආවට මට ඒකේ කොහොමත් අත්විවර මට පාසල් යන කාලේ ඉඳන් තිබ්බ දෙයක්. ඉතින් ඒ හින්දා මම දන්නේ නෑ කොච්චර කල් කරයිද කියලා. නමුත් මම ආසයි මේ කලාවට. ඒ නිසා මගේ හිතේ තියෙන කලාව යම් තාක් දුරක් රැඳෙන්න පුළුවන් කාලයක් රැඳිලා ඉන්න. කොළඹ ගිහිල්ලා රංගපාලා අපව කුරුණෑගල එනවනේ. මේ ලස්සන තැන තමයි ඇයගේ මේ රැකියාව. තාත්තගෙන් පඩි ගන්න රැකියාව. ඔය සෙන්චුරියා ලේඛිකී කල්පනාකාරවරියක් විදිහට ඇය කටයුතු කරනවා. දැන් මේකට එනව ටිකක් අඩුයි. මොකද මගේ ඉන්ස්ටිටියුට් එක නම් කොහොමත් මම නැතුණාට කරා යන්න පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාට මගේ අඳුම් ව්‍යාපාරයත් එක්ක තමයි මේ ටිකේ ඉන්නේ. අලුත් එකක් ඒ ව්‍යාපාරේ. ඔව් ගිය අවුරුද්දේ අවසාන අගභාගයේ තමයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. ඩිෆයිනා බැංකොක්. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දකින්න ඇති මම සෝෂල් මීඩියා වල රට යනවා. යන්නේ ගොඩක් වෙලාවට එන්ජොයි කරන්න. ඔව් එන්ජොයි කරනටත් වඩා මම ඇඳුම් ගේන්න තමයි යන්නේ. මගේ ඔක්කොම ඉම්පෝර්ටඩ් ඩ්‍රෙසස් සහ ෂූස් වුමන්ස් කලෙක්ෂන් එකක් තියෙන්නේ. අපි දවසක යමු. දිලක්ෂි මෙච්චර දුරක් එනවා මේ පොඩි වයසකදී. ඇත්තටම ඔබ ශරීරයෙන් ලොකුට වුණාට වයස නැහැනේ. මේ එතකොට මේ ශාස්ත්‍ර ගණනාවක් තුළ ඔබගේ ස්ථාවරත්වය හදාගනිමින් ඉන්නවා. මේ හැම එකක්ම පිටිපස්සේ කතා කරනකොට අම්මගේ යාළුවෝ ගැන අම්මා ගැන කියවුණා, තාත්තා එපා කියනවා, කියනවා ඒ වගේ කියවුණා. මේ චරිත දෙක අප්‍රමාණව ඔබේ චරිතය ගොඩනගන්න දායක වෙනවනේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු පෞද්ගලිකව අම්මව දැනෙන හැටි. දැන් මේ තියෙන අත්දැකීම එක. අම්මා තමයි මුල් කාලේ මාත් එක්ක ගියෙත් ෂූටින් වලට මාව එක්කන් යන්නේ. හිටියේ කොළඹ පුරුදු වෙනකන්. හැබැයි මම ඉක්මනට මාස දෙකෙන් එකමාරින් දෙකෙන් තනියම යන්න පුරුදු වුණා. එයා වැඩි ඉතින් ආදරේ පෙන්නන්නේ අත හරි යාළුවයි අපිත් එක්ක හරිම සෝෂල් කෙනෙක් යා. එයාත් ඉස්සර බියුටි සයිඩ් එකෙන් හිටපු කෙනෙක් හින්දා කලාකටයුතු වල සම්බන්ධ වෙච්ච කෙනෙක් නිසා එයා හරිම සෝෂල් තාත්තා වගේ. එයා ගොඩක් සෝෂල් නේ යාළුවෙක් වගේ. නමුත් දැනෙන ආදරේ තියෙන ඉතින් තාත්තා ගාව ඒ කියන්නේ දැනෙන්නේ තාත්තා ගාව. මොකද එයාගෙන් ඇහුවත් කරදර බරාදරේ කියලා මට කියලා කියන්නේ. මගෙන් කවුරු හරි ඇහුවත් වැඩි බරාදරේ කරද්දී තාත්තා කියලා කියන්නේ. අපි දෙන්න ඉතින් ෆයිට් උත් යනවා. ඉතින් ෆයිට් කරනවා ඒක විනාඩි 5ක් 10යි ආය යාළු වෙනවා දෙන්නවා. ජීවිතේ මේ තාත්තගෙන් සම්බන්ධ ශක්තිය ගැන මොකද හිතන්නේ? ඒක නම් ඉතින් ඇත්තටම මහම් වෙරක් ඒක ශක්තිය. මොකද එයා හරිම ආදරණීය චරිතයක්. ඉස්සර සැරුණාට දැන් නම් චුට්ටක් අසර නැහැ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ මම හිතනවා ඒක සැර වෙච්ච එකත් හොඳයි. ඒ කියන්නේ ඒ නිසා අපි යම් තාක් දුරට කියන්නේ තාත්තට බය හින්දා දඟ වැඩ කරන්නේ නැතු වෙනවා. මොකද අර මගේ බැජ් එක ගලවපු දවසෙත් මම තාත්තට හරි බයයි. මට මතක තිබ්බා මම ගෙදර ඇවිල්ලා දැන් තාත්තට ටීචර් කියයිද? ඒක ඔළුවේ තිබ්බා. මම ගිහින් මේ ලෑන්ඩ් ෆෝන් එකේ වයර් එක ගලවනවා. මට මතක වෙලා තිබ්බේ නෑ හෑන්ඩ් ෆෝන් තියෙනවා. ටීචර් කතා කරන්න පුළුවන් හෑන්ඩ් ෆෝන් එකට ගන්න පුළුවන්. ඒවා මතක නෑ. මම ගිහින් ඉක්මනට ලෑන්ඩ් ෆෝන් එක ගලවුවා. මම හිතනවා රෙජිස්ටර් එකේ ලියන්නේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකනේ. ගැලෙව්වා. ගලවලා මම නිදාගත් හෝම්වර්ක් ගොඩාක් කරා. ඒද හරි වෙලාවක් බොරුවට චිත්‍රත් පාට කර කර හිටියා 7 වසරේදී. ඉතින් මේ නිදාගත්තා. ඊට විනාඩි 5ක් යන්න හම්බුන්නේ නැහැ. තාත්තා කොහමද ඒතර ඉස්කෝලේට එනවා අපේ. මොකද එයා SDS එකේ එහෙම හිටියා මේ පාසල් සංවර්ධන කමිටුවේ. ඉතින් තාත්තට හෑන්ඩ් ෆෝන් එක ටීචර් කතා කරලා තාත්තා ඉතින් නැකිටවල මට ගැහුවා. එදානම්. මේ අයියර ළමයාගේ මේ ඇඳුමේ මේවා කරේ කියලා ගැහුවා. ඉතින් ඒ ළමයාගේ ෆැමිලි එකත් තාත්තලාව එහෙම දන්න තාත්තට එයාලා කියලා තිබුණේ ටීචර් තමයි කියලා තියන්නේ. එකම සහෝදරයනේ ඉන්නේ. ඔව්.
අයියා ගැන කියන්නේ කොහොම ආදරයක්ද? අයියට ඉතින් ආදරේ නමුත් එයා ඉන්නේ ගොඩක් කොළඹ සහ එයා මම පොඩි කාලේ මෙයා විදේශගත වුණේ ආස්ට්‍රේලියාවේ හිටියේ. එයා ආව ගියා. ඉතින් ලොකුවට අපිට අර කමියුනිකේට් වෙන්න කාලයක් හම්බුන්නේ නැහැ අයියත් එක්ක. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ දැන් ඊට පස්සේ කොළඹ ඉන්නේ. එයා ඉතින් ගොඩක් සමීප වෙන අපිත් එක්ක අර නිතර රැඳෙන්නේ නැහැ. එයා යනවා වෙනවා. අක්කයි නංගි ආදරේ කොහොමද? අපි දැන් පොඩි කාලේ වගේ තාම රණ්ඩු කරනවා. තාම රණ්ඩු කරනවා. තාම රණ්ඩු කරනවා මං හිතන්නේ ඊයේත් රණ්ඩුනාද මම ඉතින් රණ්ඩු කරනවා යාළු වෙනවා නමුත් දැන් මන් නැති වෙච්චාම එයාගේ වැඩ කරන ළමයි එයා පොඩ්ඩක් බලන්න කියනවා ෂොප් එක පැත්ත මමත් එයා නැතුනහම ළමයි තමලා බලනවා එහෙම ඒ සහයෝගය තියෙන අපි දෙන්නත් මොනවා නැත් අතර සහෝදර සහයෝගය නමුත් අර පොඩි දේවල් වලට රණ්ඩු වෙනවා ඉතින් කෑම එකට වෙන්න පුළුවන් ජීවිතේ අපිට තියෙනවනේ මේ බරතෙන් අමාරුතෙන් උස්සගෙන යන බැරි වගේ තැන් කාත් එක්ක හරි ෂෙයා කරගන්න ඕනි කියලා හිතන. එහෙම දේවල් කායිකද ෂෙයා කරගන්න. එහෙම කරගන්නවද නැත්ද? නෑ. ෂෙයා කරගන්න. බැරිම අවස්ථාවකදී ඒ කියන්නේ අදහසකින් උදව්වක් නෙමෙයි වෙනත් දෙයකින් අපි කියන්නේ ෆිසිකලි හෙල්ප් එකක් ගන්න ඕන නම් තමයි ඒ කතාව කියලා එහෙම උදව්වක් ගන්න කෙනෙක්ගේ. එහෙම නැත්නම් මම කිසි දෙයක් කියන්නේ නැහැ අපේ අම්මා තාත්තා දන්න තාත්තා විශේෂයෙන් දන්න මම සාමාන්‍ය පොඩි කාලේ වෙන දේවල් කියන කෙනෙක් නෙමෙයි මේක හංකන් ඉඳලා මට පුළුවන් ද කියලා බලන්න බැලන්ස් කරගන්න. ඔව් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ භාගයක් මේ වගේ ආදරය ගැන කතා නොකර හිටියොත් කොහොම අදහසකදී ඉන්නේ ලක්ෂි? ආදරය ගැන. ආදරය කියන්නේ පෞල් පසුබිමද නැත්නම් නෑ පෙම්වතෙක්. පෙම්වතෙක් ප්‍රේමී යෝන් ප්‍රේමී. යෝන් නමුත් එහෙම දෙයක් නම් නැහැ තාම ඉදිරියට මොකක් වෙයිද දන්නේ තිනු බඳින්නවත් ආදරය කරන්නවත් වයස් සීමාවක් නැහැ කියන තීරණය තමයි මම විශ්වාස කරන්නේ. හරි දීර්ඝ ඒක හරි දීර්ඝ හරි සංකීර්ණ පිළිතුර. ඔව් මේ ඔබතුමීටත් එක්ක. ඉතින් ඒ නිසා වයස් සීමාවක් නැහැ. ඒකට ඒ නිසා දැනට නැහැ. තව අවුරුදු 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් අපි අවිලා තියෙන මේ කෙටි කාලෙක පොඩි නේද පොඩි ගේම් එකක් ප්ලේ කරලා යනවා වගේ ඉතින් මම තාම හිර වෙලා ඉන්න අපේ තාත්තගේ ආදරෙත් එක්ක ඒක නැති වුණොත් මට මොකක් වෙයිද දන්නේ නැහැ මම ඉතින් ඒ දේ තියෙනවා නමුත් අර පෙම්වතා කියන තැන තාම නැහැ ඉදිරියට වෙන්න පුළුවන් මම බඳින්නේ නැහැ කියලා කොහෙවත් මුලදී නම් අර කියලා තියෙනවා අර පොඩි කල්නෝ තේරුම් කම්වලට නමුත් බදින්න කියලා එකක් නෑ ඒකට කාල සීමාවක් නෑ අන්තිරයකට ප්‍රයිස් සීමාවක් නෑ වගේ ඉස්සරහට එක වෙන්න පුළුවන් මගේ වැඩ කටයුතු ටික ඉවරනයින් පස්සේ ජීවිතේ හම්බ වෙච්ච ගුරුවරු අතරින් වැඩිපුරම දැනෙන ගුරුවරයෙක් ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා මොකද මම ඒකත් මතක් කරන්න ඕනේ මගේ පාසලේ හිටපු ටීචර්ස් හරියම ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක නෙමෙයි අපේ ළමයි ඔක්කොමත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේ ගුරුවරු ටිකක් හම්බෙච්ච හින්දා තමයි මේ අතරම අපිට අර අපේ මේ වගේ ගමනක් යන්නත් ලේසි වෙන්නේ පාසල සහ ගුරුවරු මතක් කරන්න ඕන අපේ මාධ්‍ය ඒකකේ බාර ගුරුතුමී සාමම ඉලවල් කරන්නේ සංවිධානයේ හමාද්‍යංශයේ නිලක්ෂ්මී දැන් ඔය කියන එක ගුරුවරයෙක්වත් මේ අපේ පාසලේ නෑ අර දැන් පෙන්ෂන් ගිහින් සමහරවිට ට්‍රාන්ස්ෆර් වෙලා නිලක්ෂ්මී දිනුෂිමිස් කියලා කියන දිනුෂිමිස් වයි හින්දි ටීචර් රසිකා මිස් ක්ලාස් ටීචර් ඉනෝකා මිස් අමල් කමිස් ක්‍රීඩා බාර ගුරුතුමිය ඒ වගේම මගේ ක්ලාස් ගියාම නිලන්ත සර් ඒ වගේ ක්ලාසස් වලත් ඒ ගුරුවරු ටික දෙනාම ඉන්නවා ෆලිටා මිස් සංගීත ගුරුතුමිය ඉතින් හැම ගුරුවරයෙක් එක්කම මං හරි එකතුයි මේ හරි යාළුයි ඉතින් ඒක පොඩි කාලේ නම් ඒක තිබ්බා ඒ කියන්නේ 6 වසරෙන් ඉහළදී තිබ්බා එන්න දැන් අපි දන්නේ නැහැ දිලක්ෂ ජීවිතේ කතාවේ තව දුර කොච්චරක් කියලා සමහර ලාවට අපිට මේ අපි හිතන්නේ නැති වෙලාවක මේක ඉවර කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙච්චර කල් අපිට උදව් කරපු අයට මේ අපිට පණ දුන්නු හිත දුන්නු අයට තෑන්ක් කරන්න වෙන්නේ නැහැ අපිට. ඒ නිසා ප්‍රෝග්‍රෑම් එකේදී ඔබට ඒ අවස්ථාව දෙනවා මම දැන්. ඔව් අර මම වලේ කිව්ව කතාවට හරි කැමතියි අපි දැන් අපේ ජීවිතේ කොච්චර දුරක් යයිද මේ මොහොත පමණක් යයිද තව කොච්චර කාලද කියලා ඒකට ඉතින් හොඳම උදාහරණ ඕන තරම් අපේ රටේ ලෝකෙ ගත්තාම ඉන්නවා මයිකල් ජැක්සන් ඇතුළු කියන්නේ මිනිස්සු හිතන්නේ අවුරුදු 100ක් 150 ජීවත් වෙන නමුත් ඒ මිනිස්සු හැම වෙන්න පුළුවන් අඩුම කාලයක් ජීවත් වෙන. ඉතින් මුලින්ම මම කියනවා මට අදටත්
මගේ හිත නවතර වෙන තැනක් තමයි තාත්තා කියන තැන. ඒ තැන නම් මම දන්නේ ආත්මිකදීම පතනවා මගේ දරුවෙක් හෝ මගේ පියා හෝ වෙලා ඉපදේවා කියන එක. ඉතින් පවුලේ හැමෝටම ඉතින් මට වචනකින් හරි මම සාමාන්‍යයෙන් මගේ ඥාති පිරිසත් එක්කත් හරි එකතුයි. අපේ පවුලේ අනිත් වඩා මාත් එක්ක තමයි ගැට්ටියත් එකතු, මම තමයි යාළුවත් එක්කත් එකතු. යාළුවන්ටත් ඒ වගේ. ඉතින් මට වචනකින් හරි මාත් එක්ක හැමදාම hina වෙලා ඉන්න හැමෝටම ස්තුතියි. හැම කෙනෙක්ටම වචන වලින් කියන්න බෑ. හැම කෙනෙක්ටම ස්තුති වෙනවා. ඒ අතරේ විශේෂ තැනකින් තාත්තා. ෆියුචර් ප්ලෑන්ස් ගැන කියන්න කැමතිද? ෆියුචර් ප්ලෑන්ස් මම සාමාන්‍ය කොහොමද ඩයරි එකේ අග ලියා ගන්නවා ඊය ප්ලෑන් එකක්. මේ අවුරුද්දේ මේ දෙක කරනවා. ඉතින් ඊය අවුරුද්දේ එහෙම කරන්න බැරි වෙච්ච එක දෙයක් තිබ්බ කොළඹ ඉඩමක් කියන දේ. ඒක මේ අවුරුද්දේ කරගන්න තමයි හිතන් ඉන්නේ. ඒකට අම්මා සහයෝගය දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක මේ අවුරුද්දේ කරගන්න මේන්ලිම ફોකස් එකයි. ඊපස්සේ ඉතින් මගේ බිස්නස් ටික ඩෙවලොප් කරගන්න මේ අවුරුද්දේ. සහ මේ අවුරුද්දේ ඉස්සරහට වෙන තියෙන ලස්සන කතාවක්. ඉතින් ගිය අවුරුද්දේ මේ වෙන විට ජනවාරියේ මම අවෝඩ් එකක් හිමි කරගන්නවා හොඳම අප්කමින් ඇක්ට්‍රස් විදිහට. ඉතින් මේ අවුරුද්දෙත් අවෝඩ් එකක් නැතත් නොමිනේෂන් එකක් හරි බලාපොරොත්තු වෙනවා. කොච්චර ලස්සන තරුණ ගෑනු ළමයෙක්ගේ කතාවක්ද මේ. ඇය ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉස්සරහට එන්න හිතනවා, රංගන ශිල්පිනියක් විදිහට සම්මානයට පාත්‍ර වෙන්න උත්සාහ කරනවා. ඒක සම්මානයට අපි දන්නවනේ පාත්‍ර වෙන්න මේ තමන්ගේ දක්ෂතාවය හරියට සහාය කැපවීම නැතුව ඒ ගමන යන්න බෑ කියලා. එතකොට ඒ සියල්ල තුළ ඇය මේ හරි සාර්ථකව තමන්ගේ ඉලක්කවලට යන ගමනක් නිසා තමයි අපි මේ ඇයගේ තැනට ඇවිල්ලා අද හිත නවතුණු තැන වැඩසටහන මේ ගමන මේ ලස්සන කතාව සහ ඇයගේ ආපු විදිහ ගැන ඔබට තොරතුරු කිව්වේ. එහෙම නේද ලක්ෂි? හිතේ තියෙන හැම දෙයක්ම බොහොම හොඳින් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔයාලත් බොහොම ස්තුතියි.